ගොඩක් මිනිස්සු පින්වතුනි ජීවිතේ පරදින්නේ මේ නිවන් දකින්න යන ගමනේ පවා දහමේ අඩුවක් නිසා නෙමෙයි. තමන්ගේ තියෙන ආකල්පවල දෝෂ නිසා. මම ඇත්තම කතාව කියන්නම් පිටින් ඔබ නිවන් යන්න ඕන නම් 90%ක්ම තියෙන ආකල්පවල ප්‍රශ්නයක්. 10%ක් ඇති ඔබට දහම හරියට වැටහිලා නැති ප්‍රශ්නයක්. නම් ගොඩක් දුරට මිනිස්සු මහන්සි ගන්න ওই දෙකෙන් කෝක හදා ගන්නද? තනින් තැනට යනවා පිටින් පැන යනවා. මෙතන හාමුදුරු ඒ දේශනාව හරියන්නේ නැහැ. තව ඒ දේශනාව හරියන්නේත් නැහැ. මේක හරියන්නේ ඒකයි මම දැන් එකට ගලපලා බලන්නේ කෝකද හරියන්නේ කියලා. පොත් ටිකක් ගිහලා අරන් එනවා මොකද බුක් ෂොප් එකකට ගිහලා. ඊට පස්සේ ඒ ටික කියවලා බලනවා. ඒක හරියනවද කියලා. මෙයාගේ ඇටිටියුඩ් එකේ දෝෂයක් තියෙන ඒක තේරෙන්නේ නැහැ. එන්නේ එක තැනකවත් ඉන්නේ නැහැ. එක තැනක ඉඳගෙන පින්වතුනි හරියට ඒ හාමුදුරු කවුරු හෝ හමන්නේ නැහැ. පින්වතුනි නිවනක් කරගෙන යෑම අදිෂ්ඨානයෙන් කටයුතු කරන් යන හාමුදුරුන් වහන්සේ නමක් ඉන්නවා යම් බණ ටිකක් දේශනා කරන පින්වතුනි අන්නේ මාර්ගෙ ඔබ යනවනම් පොඩ ඉස්සරහට ඔබ දන්නේම නැතුව නිවනට ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඔතන දෝෂේ තියෙන්නේ පින්වතුනි. 99%කටම තියෙන ඔන්න ඔය දෝෂේ. අලුත් දේවල් උත්සාහ කරලා බලන්න ඕනේ නැහැ මේ නිවනට යන වැඩ පිළිවෙලේ. එකම දේ ආය කරන්නයි තියෙන්නේ. ඒ නිසා මම මේ කියන ඇටිටියුඩ් එකත් පින්වතුනි ඔබ තුල දැන්ටත් තියෙනවා නම් බොහොම හොඳයි. අඩුයි නම් තව හදාගමු. නැත්නම් අද ඇති කරගමු.